ආයිබෝවන් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා කැන්නින් YouTube channel එකට. අදත් ඔයාලට අරන් ඇවිල්ලා තියෙන ඔයාලා ගොඩක් බලාපොරොත්තු වෙන හිටපු වීඩියෝ එකක්. ඔයාලා ගොඩක් අය කරන්න බයෙන් ඉන්න IELTS නැතුව නවසීලන්තයට යන්න පුළුවන් ක්‍රමයක් ගැන කතා කරන්න තමයි සූදානම් වෙන්නේ. ඊට කලින් ඔයාලට මතක් කරනවා channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එතකොට මේ වගේ වැදගත් තොරතුරු ඉක්මනින්ම ඔයාලට ලබා ගැනීම හැකියාව තියෙනවා. එහෙනම් අපි නිව්සීලන්ත ගවර්න්මන්ට් වෙබ්සයිට් එකට ගිහිල්ලා මේ ගැන වැඩිතර තොරතුරු කතා කරමු. මුලින්ම ඔයාලා යන්න ඕනේ Immigration Government of New Zealand වෙබ්සයිට් එකට. ඒකේ තියෙනවා Recognized Seasonal Employer Limited Visa. Visa details. On the Recognized Seasonal Employer Limited Visa, you can come to New Zealand for a short term to work in our horticulture and viticulture industries. Horticulture කියන්නේ එළවලු සහ පළතුරු වගාව, viticulture කියන්නේ මිදි වගාව. ඊට පස්සේ කියනවා you must have a job offer before you apply. ඊළඟට කියනවා length of stay see below. මේකෙදි සාමාන්‍යයෙන් මාස 6ක වීසා එකක් තමයි ඔයාලට හම්බ වෙන්නේ. employer ගේ අවසරය ඇතුව ඔයාලට තව මාස 2කට වගේ රිනිව් කරගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ age range එක මේකට apply කරන්න පුළුවන් අවුරුදු 18ට වැඩි අයට පමණයි. ඊට පස්සේ quota එක තියෙනවා. quota එක කියන්නේ නවසීලන්තයේ මේ සඳහා සාමාන්‍ය අවුරුද්දකට job 19000ක් විතර ලබා දෙනවා. ඊට පස්සේ cost එක වෙන්නේ නිව්සීලන්ත ඩොලර්ස් 325. ගොඩක් අඩු ගණක් තමයි යන්නේ. processing time එක application 90%ක්ම දවස් 9ක් වගේ ඇතුළත process වෙනවා. ඊට පස්සේ කියනවා you cannot apply for any other kind of visa while you hold a recognized seasonal employment visa. ඔයාලට මේ visa category යටතේ නවසීලන්තේ ඉන්නවනම් වෙනත් visa වලට apply කරන්න බෑ. ඊළඟට කියනවා you must leave New Zealand before your visa expires. You cannot appeal to the Immigration and Protection Tribunal to stay in New Zealand. මාස 6 complete වෙනකොට ඔයාලා අනිවාර්යයෙන්ම නවසීලන්තයෙන් පිට වෙන්න ඕනේ. ඒ වගේම මේ ගැන අපීල් කරන්න බෑ කියලා සඳහන් වෙනවා. තවදුරටත් කියනවා මේ visa එක යටතේ only work planting, maintaining, harvesting and packaging crops. ඒ කියන්නේ පැල සිටුවීම, නඩත්තු කිරීම, පස්වන නෙලීම සහ ඇසුරුම් කිරීම පමණයි ඔයාලට කරන්න තියෙන්නේ. ඒ වගේම කියනවා earn some money and learn horticulture and viticulture skill. ඒ කියන්නේ එළවලු පළතුරු වගාව ගැන සහ මිදි වගාව ගැන ඔයාලට දැනුමක් මේකදී ලබා ගන්න පුළුවන් කියලා තියෙනවා. ඊළඟට කතා කරනවා New Zealand job offer එක ගැන. You must have a job offer. මේ visa එකට apply කරන්න අනිවාර්යයෙන්ම job offer එකක් තියෙන්න ඕනේ. ඒකදී කියනවා you must have an offer of work from a recognized seasonal employer. If you will be working for a single recognized seasonal worker, you must provide a copy of your signed employment agreement. තනි employer කෙනෙක් වැඩ කරනවා නම් sign agreement එකක් ඉදිරිපත් කරන්න ඕනේ visa එක apply කරනකොට. ඒත් එක්කම if you will be working for more than one recognized seasonal employer, you must provide copies of each one of your employment agreement. එතකොට ඔයාලා employers ලා දෙන්නේ ළඟ වැඩ කරනවා නම් දෙන්නගේම employment agreements ඉදිරිපත් කරන්න ඕනේ. ඊට පස්සේ කියනවා you must be paid at least $22.70 an hour for a maximum of 30 hours each week. ඒකද කියන්නේ ඔයාලට පැයට අවම ගාන නිව්සීලන්ත ඩොලර්ස් 22.70ක් ගෙවන්න ඕනේ. ඒ වගේම සතියට අවම පැය 30ක් ඔයාලට වැඩ කරන්න දෙන්න ඕනේ කියලා තියෙනවා. අපි ඊට පස්සේ බලමු how to submit application. visa application එක කොහොමද submit කරන්න කියලා. මෙතන තියෙනවා enter country details.
Sri Lanka. Location when you apply Sri Lanka. Display එකල් තියෙනවා අපිට cash වලින් pay කරන්න පුළුවන්. ඒ වගේම deposit කරනවා නම් commercial bank එකේ account numbers දීලා තියෙනවා. ඊට පස්සේ address එක දීලා තියෙනවා New Zealand Visa Center එකේ. New Zealand Visa Application Center, Browns Capital Building, 3rd floor, 19 Dudley Senanayaka Mawatha, Colombo, Sri Lanka. මෙතෙන්ද තමයි visa application එක ඔයාලට බාර දෙන්න තියෙන්නේ. ඊට පස්සේ මෙතන open hours දාලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට contact කරන්න ඕන නම් මෙතන contact numbers දාලා තියෙනවා. ඊට තවත් වැදගත් දෙයක් කියලා තියෙනවා. You cannot include your partner or dependent children in your visa application. ඒ කියන්නේ ඔයා මේ visa එකට apply කරනකොට dependent විදියට ඔයාගේ පවුලේ කට්ටියව දාන්න බෑ කියලා සඳහන් කරනවා. ඊට පස්සේ අපිට බලන්න තියෙන වැදගත්ම කාරණේ තමයි කොහොමද job offer එකක් හොයාගන්නේ කියලා. ඒකට මෙතන ක්ලික් කරන්න ඕන recognize seasonal employee list කියන එක ක්ලික් කරන්න. එතකොට ඔයාලා මෙන්න මේ screen එකේ එනවා recognize seasonal employee list. Find a recognize seasonal employee. මෙතනින් පල්ලෙහාට යන්න. මෙතන තියෙනවා list කියලා ක්ලික් කරන්න. ක්ලික් කරපුවාම recognize seasonal employees ලගේ මේ list එකක් පාඩ තියෙනවා. පල්ලෙහාට ගියාම තව මේ ගොඩක් employees ලා website එකේ දාලා තියෙනවා. ඉතින් ඊට මෙතන AB Wood Holding Limited ගත්තොත් details ගියාම ඒගොල්ලෝගේ physical address එක දාලා තියෙනවා. ඊට පස්සේ බලමු තව එකක් තියෙනවා. මිදිවකා කරන කම්පැනියක් Ace Viticulture Limited. මේක job offer එක expire වෙන දවස් දාලා තියෙනවා. ජූන් 15 2025. එතකොට ඒකේ address එක දීලා තියෙනවා මෙතන. ඊට පස්සේ අපි බලමු තව එකක් AG Works Limited. මේකේ expire දවස් දාලා තියෙන්නේ 8 සෙප්තැම්බර් 2025. address එක මෙතන මෙහෙම දීලා තියෙනවා. ඉතින් ඔයාලට මේකෙදි job offer එකක් ගන්න මේ companies වලට ඔයාලා email කරන්න ඕනේ නැත්නම් කතා කරන්න ඕනේ. අපි බලමු කොහොමද මේගොල්ලෝගේ contact details හොයාගන්නේ කියලා. අපි බලමු මේ Ace Viticulture Limited කියන company contact details කොහොමද හොයාගන්නේ කියලා. මේක copy කරගන්න. මේ window එක open කරලා paste කරගන්න. එතකොට එනවා Ace Viticulture කියලා company එක. ඇතුළට ගියාම මේ හොටස් කියලා තියෙනවා. එතකොට මේ හොටස් කියන කම්පැනි අර තමයි විටිකල්චර් කියන කම්පැනියට වැඩ කරන කට්ටියව හයර් කරන්නේ. මෙතන තියෙනවා මේ කම්පැනි contact details. ටෙලිෆෝන් numbers දීලා තියෙනවා. එතකොට email එක දීලා තියෙනවා. address එක දීලා තියෙනවා. මේ හරහා ඔයාලට තියෙන්නේ contact කරලා job offer එකක් ගැන විස්තර කතා කරගන්න පුළුවන් මේ විදියට. ඉතින් මෙතන තවත් ගොඩාක් companies වලට දීලා තියෙනවා. මම කලින් පෙන්නපු විදියට මේ companies වලත් contact details හොයාගෙන ඒවා contact කරලා job offer එකක් ගන්න try එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ job category එකට apply කරන්න ඔයාලට සුදුසුකම් තියෙනවා නම් හරිම පහසුවෙන් job offer එකක් හොයාගෙන මේ visa එකට apply කරන්න පුළුවන්. IELTS අවශ්‍ය වෙන්නේ නැහැ. cost එක ඉතාම අඩුයි. New Zealand dollars 325ක් විතරයි යන්නේ. ඒ වගේම processing time එක දවස් 9ක් වගේ ඉතාම අඩු කාලයක් යන්නේ. ඉතින් මේකට apply කරන්න ඔයාලට තව තියෙන්නේ මාස එකමාරයි. ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූලි මාසයේ මැද වගේ වෙනකොට මේකට apply කරන්න ඕනේ. ඉතින් ඔයාලා මේකෙන් ප්‍රතිනා මේ සඳහා උනන්දු වෙලා ඉක්මනටම ආයුධ කරන්න. ඉතින් ඔය විදියට තමයි IELTS කරන්න නැතුව
නවසීලන්තයට යන්න පුළුවන් chance එක ගැන කතා කරන්න තියෙන්නේ. ඒ වගේම ඔයාලට විශේෂ දෙයක් මතක් කරන්න ඕනේ. ගොඩක් අය නොයෙකුත් මාර්ග වලින් නවසීලන්තයට යනවා. හැබැයි ලංකාවේ ඉන්න ඔයාලගේ අනිත් යාළුවන්ට ඒ ගැන විස්තර ලබා දෙන්න කැමති නැහැ. ඉතින් මතක් කරනවා ඔයාලා නවසීලන්තයේ ඉන්නවනම් ඔයාලට ආරාධනා කරනවා ලංකාවේ යාළුවන්ට උදව්වක් කරන්න. ඔයාලට හැකිනම් නවසීලන්තයේ ජොබ් වේකන්සිස් තියෙන තැනක් ගැන හරි ඒගොල්ලන්ව දැනුවත් කරන්න. හරි එහෙනම් ඔයාලට ඉක්මනින්ම නවසීලන්තයෙන් ජොබ් එකක් හම්බ වෙලා ඒ රට ඉක්මනින්ම යන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. Thank you.